අපි දැන් ඉන්නේ මොඩියුල් 4. ඉතින් මේ මොඩියුල් 4 කියන මොඩියුල් එකේදී අවසානයේදී ටීචර්ස්ලා මෙන්න මේ දේවල් පිළිබඳව අවබෝධයක් ලබා ගන්නවා. Explain difficult concept clearly using magical school support. Magic school support. ඒ කියන්නේ ඩිෆිකල්ට් කන්සෙප්ට් තියෙනවා නම් ඉගෙනගෙන ඉන්න ක්‍රියාලය තුළ ඒකට මැජික් ස්කූල් සපෝට් කරනවා ක්ලියර්ලි ළමයින්ට එක්ස්ප්ලেইন කරන්න. improve student understand through examples and analogies. අපි දන්නවා ළමයින්ට එක්සැම්පල්ස් වලින් ළමයින්ගේ තේරුම් ගැනීමේ හැකියාව වර්ධනය කරවන්න පුළුවන්, වැඩි කරන්න පුළුවන්. ඒකටත් අපිට මේ හරහා සපෝට් එකක් ගන්න පුළුවන්. support mixed ability and diverse learners effectively. කියන්නේ අපි දන්නවා diverse learnersලා ඉන්නවා අපේ පන්ති කාමරය ඇතුලේ. ඒ වගේම mixed ability විවිධ abilities තියෙන ළමයි ඉන්නවා. ඒ හැමෝටම support කරන්න ක්‍රමයක් හදා ගන්න පුළුවන් magic school එක හරහා කියන දේ. ඊට පස්සේ create worksheet and classroom activities quickly. worksheet හදන්න පුළුවන්, classroom activities හදන්න ඉගෙන ගන්නවා. simply instruction for slow learners and special needs student. අපි පන්ති කාමරේ ඉන්න slow learners ලට සහ special need තියෙන ළමයින්ට simply instruction ටිකක් develop කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතා සරල instruction දීලා එයාලවත් අපි ඉස්සරහට ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි enhance lessons clarity and student engagement. lessons අපිට සංවර්ධනය කරගන්න පුළුවන්, වැඩි දියුණු කරන්න පුළුවන් clarity එක සහ student engagement එක වැඩි වෙන විදිහට. save preparation time for teaching support materials. ගොඩක් වෙලාව ගන්න තියෙන අවස්ථාවක් අපිට teaching support materials කියලා කියන්නේ අපේ classroom එකට අපි හදනකොට ඒවට ගොඩක් ලොකු වෙලාවක් යනවා. ඉතින් ඒක කොහොමද කරගන්නේ කියන එකත් මේකෙදි අඩු කාලයක් තුළදී කරගන්න විදිය මේකෙදි අපිට ගන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන්. Maintains teacher control and ethical use of AI. අපි මේක ගැන ඉස්සෙල්ලත් කතා කරලා තියෙනවා. maintain කරගන්න පුළුවන් teacher control එක සහ ethical use of AI. Use AI as teaching assistant not a replacement. ඒක හොඳටම මතක තියාගන්න ඕනි කාරණයක්. AI කියන්නේ teaching assistant කෙනෙක් නිසා not a replacement කියන එක මෙතෙන්දී අපි ඉගෙන ගන්නවා. ඉතින් අපි යමු මොඩියුල් 4 වීඩියෝස් වලට.